අයිබෝවන් ඔයාලා හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ගේමින් තරු YouTube channel එකත් එක්ක අලුත්ම ගේම්ස් වගේම ගේම් ලෝකයේ අලුත්ම විස්තර දැනගන්න අදම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක ඉදිරියට තෝරගත්තේ 2GB 3GB 4GB කියන ෆෝන් වල RAM වලට අදාළව setting ටික හදාගන්න කොහොමද කියලා. හරි එහෙනම් අපි 2GB RAM වලට ගැලපෙන විදියට setting ටික හදාගන්න කොහොමද කියලා බලමු. මේ යාළුවනේ ඉතින් මුලින්ම තියෙන setting එක තමයි general setting එක. general setting එක 95 100ත් අතර තියාගන්න. දෙවනියට red dot එක. red dot එක 90 වගේ තියාගන්න. ඊළඟට 2 scope setting එක. ඒක 85 වගේ තියාගන්න. ඊළඟට 4 scope setting එක. ඒක 75 වගේ තියාගන්න. අනිත් එක sniper scope එක. ඒක 50 වගේ තියාගන්න. ඊළඟට free look එක. free look එක 60 වගේ තියාගන්න. මේ විදිහට setting එක හදාගත්තාම 2GB RAM වලින් සෙල්ලම් කරන ඔයාලගේ lag එකත් fix වෙලා superior සෙල්ලම් කරන්න පුළුවන් වෙනවා. යාළුවනේ අපි ඊළඟට 3GB RAM වලට අදාළව setting ටික හදාමු. යාළුවනේ මේ තියෙන්නේ 3GB RAM එකේ setting ටික. මුලින්ම general එක 100ට තියාගන්න. දෙවැනි එක red dot. දෙවැනි එක 95ට තියාගන්න. 2 scope එක 90ට තියාගන්න. 4 scope setting එක 85ට තියාගන්න. sniper scope එක 50ට තියාගන්න. free look එක කලින් එකේ වගේම 60ට තියාගත්තත් කමක් නැහැ. මේ setting එක 3GB RAM වලින් සෙල්ලම් කරන ඔයාලට සුපිරියක් වෙයි කියලා මං හිතනවා. ඊළඟට 4GB RAM වලින් සෙල්ලම් කරන කට්ටියගේ setting ටික බලමු. setting එක බලන්න ගන්න යාළුවනේ ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. මගේ ගේමින් තරු YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් comment එකකුත් දාලා like එකකුත් දාගෙන යන්න. හරි එහෙනම් අපි ඊළඟ setting එක බලමු. ඉතින් මේ තියෙන්නේ 4GB RAM එකට අදාළ සුපිරිම setting ටික. මුලින්ම general එක 98ට තියාගන්න. දෙවෙනි setting එක red dot එක. red dot එක 92ට තියාගන්න. 2 scope එක 88ට තියාගන්න. 4 scope එක 82ට තියාගන්න. sniper scope එක 50ට තියාගන්න. free look එක 70ට දාගන්න. මේ අද දැම්ම setting ටික ඔයාලට සුපිරියටම set වෙනවා නම් comment එකක් දාගෙන like එකක් දාගෙන යන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඔයාලට ඊළඟට ඕනි වීඩියෝ එක මොකක්ද කියලා පහලින් comment එකක් දාන්න. ඊළඟටත් මේ වගේ සුපිරි Free Fire වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.